අපි බලමු ප්‍රමුඛතා වර්ග 4 ක්‍රියා කරන ආකාරය. පළමුව ගරුක කර්මය. මෙය ප්‍රමුඛතාවෙන් අංක 1. මේ අතිශය බලවත් විශාල ප්‍රතිඵල දෙන කර්මයක්. උදාහරණයක් ලෙස අනන්තරීය පාප පහ හෝ මහා කුසල ධානය වෙන්න පුළුවන්. ගරුක අකුසල කර්මයක් එනම් ආනන්තරීය පාපයක් සෑම විටම ක්‍රියා කරන්නේ උපඝාතක ලෙස. එනම් ඒ ජීවිතයේ සිඳ දමන කර්මයක්. එක්වරම ජනක කර්මයක් කපා දැමීම ඊළඟ ආත්මේ නිරයට හෙලන්න පුළුවන්. ගරුක කුසල කර්මයක් කිව්වොත් එනම් ධානයක් ක්‍රියා කරලා ජනක ලෙස ක්‍රියා කරනවා. තවත් බුදුදහමේ උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම යම් කෙනෙක් රහතන් වහන්සේ නමක් ඝාතනය කළා නම් එය ගරුක අකුසල කර්මයක් නිසා ඔහුට කෙතරම් හොඳ ජනක කර්ම තිබුණත් උපඝාතක කර්මය කාලය අනුව ප්‍රමුඛ වෙලා ඔහුගේ ජීවිතය සිඳ දමනවා. දෙවෙනි එක තමයි ආසන්න කර්මය. මේ ප්‍රමුඛතාවෙන් අංක 2. ගරුක කර්මයක් නැත්නම් මෙය බලවත් වේ. මේ මරණාසන්න මොහොතේ සිහියට එන හෝ කරන ලද කර්මය වෙන්න පුළුවන්. මරණාසන්න මොහොතේදී පින්කමක් සිහියට නැගුණොත් එම කුසල කර්ම ජනක ලෙස ක්‍රියා කරන්න පුළුවන්. ඒ උතුම් ආත්මයක් ලබා දෙයි. සමහර විට ඒ වර්තමාන ජනක කර්ම ඉතිරි ආයුෂ පවා කපා දමන්නත් පුළුවන්. එනම් උපඝාතක ලෙසද ක්‍රියා කරලා නව ජීවිතයක් ඇති කරන්න පුළුවන්. නමුත් මරණාසන්න මොහොතේ පාපයක් සිහි වුවොත් එම අකුසල කර්ම උපඝාතක ලෙස ක්‍රියා කරලා ඒ වර්තමාන ජීවිතයේ ඉතිරි ආයුෂ කපා දමා අපායගාමී වෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දිවි ගෙවන සාමාන්‍ය මිනිසෙක් සලකන්න මරණාසන්න මොහොතේ තමා කළ දානයක් සිහි කළොත් එම ආසන්න කර්මය ජනක ලෙස ක්‍රියා කරලා ඔහුට සුගතියක් ලබා දෙන්න පුළුවන්. දෙවනුව ආචින්න කර්මය. මේ ප්‍රමුඛතාවයෙන් අංක 3. ගරුක හේවත් ආසන්න කර්මයක් නැතිනම් මේ බලවත් වෙනවා. මේ නිතර පුරුද්දක් ලෙස කරන ලද කර්ම. නිතර කරන පින්, දාන, සීල, භාවනා උපස්තම්භක ලෙස ක්‍රියා කරනවා. ඒවා ජනක කර්මයට උපකාර කරලා බලය දෙනවා, ශක්තිමත් කරනවා, දීර්ඝායුෂ ලබා දෙනවා, හොඳ සෞඛ්‍ය සැප සම්පත් ලැබෙනවා. නිතර කරන පව් එනම් මසුන් මැරීම, බොරු කීම, සොරකම් කිරීම වැනි කර්ම උපපීලක ලෙස ක්‍රියා කරලා ජනක කර්මයට බාධා කරමින් දුර්වල කරලා, පීඩා කරලා, රෝග ඇති කරලා, දුක් සහ විවිධ බාධා ඇති කරලා ජනක කර්මයට පීඩා කරන්න පුළුවන්. උදාහරණ කෙනෙක් දිනපතා උදෑසන බුදු පිළිමයට මල් පහන් පූජා කරමින් එය ආචින්න කුසල කර්මයක් විදිහට වඩමින් මේ උපස්තම්භක ලෙස ඔහුගේ ජනක කර්මයට බලය දෙමින් ආයුෂ සැප සහ සෞඛ්‍ය රැක ගැනීම පෙන්වා දෙන්න පුළුවන්. මේකෙදි අවසාන එක තමයි කටත්තා කර්මය. මේ ප්‍රමුඛතාවයෙන් අංක 4යි. ඉහත තුනෙන් එකක්වත් නැතිනම් මෙම රැස් කළ කර්ම ඵල දෙන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් පින් හෝ පව් වෙන්න පුළුවන්. එහි ක්‍රියාකාරීත්වය අනුව විවිධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පින් ජනක හෝ උපස්තම්භක ලෙසත්, සාමාන්‍යයෙන් පව් උපපීලක ලෙස ක්‍රියා කරන්න පුළුවන්.